ලංකාවේ පෙන්ෂන් එක හරිගස්ස මං එයාට මැසේජ් එකක් දැම්මා. එයා රිප්ලයි එකක් ආවේ නැහැ. එයා කියනවා ලංකාවේ ETF PPF ගන්න අය තමයි පෙන්ෂන් එක ගන්න කියලා. ඒකට කපාගෙන තමයි පෙන්ෂන් එක ගන්න කියලා. ඒ කතාව වැරදි එතන. ඔව් ඒක පැහැදිලි කරමු අපි මෙතන. මම විනාඩි සම්පත් දසනායක මහත්මයාත් එක්ක විනාඩි 40ක් කතා කරා මේක පිළිබඳව. හරිද? මේකේ සම්පූර්ණ තොරතුරුව මම දැන් මෙයාගේ වොයිස් කට් එකක් තියෙනවා කෝල් කතා කරපු එක. ඒකත් මම ඇටච් කරනවා මේකේ. මොකද ඔයාලට විලාවක් තියෙන වෙලාවේ ඒකත් අහන්න වෙනවා. වැඩි විස්තර මොන හරි තියෙනවා නම් දැනගන්න. එතකොට මෙතන තියෙනවා මම මේකේ සම්පූර්ණ විස්තර මේකේ කීයද ගාන කියන සම්පූර්ණ විස්තර මේකේ මම ඇටච් කරලා තියෙනවා. එතකොට ඒකත් ඔයාලට මම පැහැදිලි කරන්නම්. මේ මෙතන තියෙනවා අවුරුදු 18 ඉඳලා අවුරුදු 59 වෙනකම්. ඒ ටික බලමු අපි. ඉතින් විශේෂයෙන්ම මෙතන මෙන්න මෙතන සඳහන් කරලා තියෙන රුපියල් 20000ක විශ්‍රාම වැටුප් සැලසුමකට අදාළ වාරික ඔග තමයි මෙතන බලන්න යන්නේ. ඉතින් මෙතනින් විශේෂයෙන්ම වයස එකවර ගෙවන්නේ නම් මුදල තියෙනවා. එතකොට වසර දෙකක් ඇතුළත දෙපැත්තෙන් ගෙවන්න පුළුවන් එකක් වාරික 24ක් වසර දෙකක් ඇතුළත එකක් වාරික 8ක්. එතකොට මාසික 36ක් වසර 3ක් ඇතුළත ඒ වගේම ඒකේ තියෙනවා වාරික 12ක් විදියට ගෙවන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මාස 3කට එක සැරයක් වගේ. එතකොට වාරික වසර 4ක් ඇතුළත වාරික 48ක් ගෙවන්නත් පුළුවන්. ත්‍රිමාසික වාරික 16ක්. ඒ කියන්නේ වාරික 16 ඉක්නුත් ගෙවන්න පුළුවන් වසර 4ක් ඇතුළත. වසර 4ක් ඇතුළත ඒ ගාන ගෙවන්න පුළුවන්. ඒ වගේම වසර 5කට වාරික 5ක්. කියන්නේ වසරකට එක වාරික. දැන් උදාහරණයක් මම කියන්න යන්නේ දැන් උදාහරණයක්. හොඳේ මේක උදාහරණයක් විදියට ඔළුවට අරගන්න. එතකොට ඔයාලා තීරණය ගන්න පුළුවන්. දැන් උදාහරණයට වාට 1 ලක්ෂයක් ගෙවන්න තියෙන්නේ නම් වාට ගෙවන්න තියෙන 1 ලක්ෂයක් නම් ඒ 1 ලක්ෂයට ඔයාට පුළුවන් වාරික වසර 5ක් ගෙවන්න ගියොත් මාසික වාර්ෂිකව 20000ක් ගාන ගෙවන්න ඕනේ වෙනවා. නමුත් වාර්ෂිකව ගෙවනකොට එකකින් පොඩි වෙනසක් පුංචි වෙනසක් එනවා ගාන ටිකක් වැඩි වෙනවා. දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් මම මේක කියන්නේ උදාහරණයට විතරක් අරගන්න මේක මම ඊට පස්සේ පැහැදිලි කරන්නම් සම්පූර්ණ විස්තර. මෙතන දැන් 1 ලක්ෂ ගෙවුවා නම් ඔයාට මාසික 20000ක් අවුරුදු 6න් පස්සේ හම්බ වෙනවා. එතකොට ආදරණීය යාළුවනේ දැන් ඔයා ඒ 1 ලක්ෂ මඩංගු 4ක් හරි 5කින් හරි වැඩි කරලා ගෙවනවා. කියන්නේ එකවරට හරි නැත්නම් මේ වාරික විදියට හරි ලක්ෂ 5ක් ගෙවලා දානවා එකවරට. එතකොට ලක්ෂයක් ගෙවනකොට ඔයාට 20000යි නම් 5 ලක්ෂ ගෙවනකොට ඔයා ලක්ෂ 5ක් ගෙවනකොට ඔයාට ලක්ෂයක් හම්බ වෙනවා. නමුත් මෙතන ඒක ගාන වෙනස්. මම නිකන් උදාහරණයක් කියන්නේ. ඒකම ඔයා දසලක්ෂයක් ගෙවනවනම් ඔයාට මාසිකව ලක්ෂ 2ක් එනවා අවුරුදු 60න් පස්සේ. ඔයා විශ්‍රාම ගියාට පස්සේ ඔයාගේ විශ්‍රාම වැටුව අවුරුදු මේ මාසකට ලක්ෂ 2කුත් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකේ මඩංගු 10ක් ගෙවුවා නම් මාසෙකට 20000යිනේ. එතකොට මේ 20000 අපි මඩංගු 5කින් අපි ගෙවන ගාස්තුව ගෙවුවා නම් අපිට ඒක මඩංගු 5කින් ලැබෙනවා.
මඩංගු 10යි නම් 10කින් ලැබෙනවා. එතකොට 20000 2 ලක්ෂ වෙනවා මඩංගු 10ක් විතර ගෙවනකොට. ඒ වගේ තමයි තියෙන්නේ. ඒ විදිහට ඔයාලට ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් එහෙමත් ඔබට ගෙවන්න පුළුවන්. මට තප්පරයක් දෙන්න. දැන් බලමුද? දැන් වයස 90. වයස අවුරුදු 18. 76000 ගෙවන්න තියෙනවා. එකවරට ගෙවන්නේ නම් 76000. එතකොට ඒක වසර දෙකක් ඇතුළත. වසර දෙකක් ඇතුළත. එකවරට ගෙවන්න පුළුවන්. එකවරට ගෙවනවා නම් රුපියල් 76000යි අවුරුදු වයස අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනෙකුට. එතකොට ඒක එයාට පුළුවන් තව 76000 ගාන ඒක 76000 බෙදලා වසර දෙකක් ඇතුළත වාරික 24කින්. ඒ කියන්නේ මාසිකව වසර මේ වාරික 24ක් කියන්නේ වසර දෙකක් ඇතුළත මාසයක් විදියට ගෙවන්න එකනේ. එතකොට ගෙවන්න තියෙන්නේ 3750යි. 3750ක් ගෙවන්න තියෙනවා මාසිකව අවුරුදු දෙකක් ඇතුළත. ද්‍රෛමාසිකව කියන්නේ ද්‍රෛමාසික වාරික 8කින් ගෙවන්න පුළුවන්. එතකොට ත්‍රෛමාසික වාරික 8කින් ගෙවනවා නම් 11250 ගාන ගෙවන්න තියෙන්නේ. එතකොට වසර 3ක් තුලත මාසික වාරික 36 ගාන කියන්නේ වසර 3කටම මාසයක් ගාන ගෙවනවා නම් 2722යි. එතකොට ත්‍රෛමාසික එක ගෙවනවා නම් වාරික 12කින් ගෙවන්න පුළුවන් 8167කින්. එතකොට වාර්ෂික කියන්නේ වසර 4ක් තුලත වාරික 48කින් ගෙවන්න පුළුවන් 2208 ගාන. එතකොට ත්‍රෛමාසික වාරික 16කින් ගෙවන්නත් පුළුවන් ඒක 6625 ගාන. එතකොට වසර 5ක් වාරික 5ක් කියන්නේ වසරකට එක වාරික ගාන වසර 5ක් ඇතුළත ගෙවලා ඉවර කරන්න පුළුවන්. ඒකට රුපියල් 18500යි. 18500ක් ගෙවන්න ඕනේ වාර්ෂිකව. ඒ කියන්නේ 76000 වසරයක් 18500 ඊළඟ වසර කියන්නේ දැන් සාමාන්‍ය උදාහරණයක් 2025 පටන් ගත්තා ඔයා ගෙවුවා කියන්නකෝ 2030 වෙනකන් ගෙවන්න පුළුවන්. මේ වාර්ෂිකව එක වාරික ගාන. එතකොට වයස අවුරුදු 18ට ඒ ගාන රුපියල් 76000 ගෙවන්න තියෙනවා. එතකොට මෙතන මං කියපු එක තමයි උදාහරණය. දැන් සාමාන්‍යයෙන් 1 ලක්ෂයක උදාහරණයක් කිව්වනේ මම. දැන් 76000 විතරයි යා ගෙවන්නේ. ජීවිත කාලයට මේ 76000යි. මේ 76000න් කීයක්ද ලැබෙන්නේ? වැඩිපුර ලැබෙන්නේ කීයක්ද? එයාට මේ කියන්නේ මාසිකව 20000ක් හම්බ වෙනවා අවුරුදු 60න් පස්සේ. එතකොට එයාගේ අවුරුදු 60න් පස්සේ මේ 76000 ඔයාලා ගණන් හදලා බලන්න. එයාගේ මේ ගෙවපු 76000 එයාගේ මාස 4ක වැටුපෙන් විශ්‍රාම වැටුපෙන් එයාට ඒක ලැබෙනවා. තේරුණාද? දැන් එයාට මේ ගෙවපු රුපියල් 80000ක්වත් නැහැනේ අවුරුදු 19 18 කෙනෙකුට. ඒ අවුරුදු 18 සම්පූර්ණ වෙච්ච කෙනා එයාගේ මේ ගෙවපු 76000 එයාගේ අවුරුදු 60න් පස්සේ එයාගේ මාස 4ක වැටුපෙන් ඒක ගන්න පුළුවන්. එතකොට ඉතුරු ටික ඔක්කොම එයා සාමාන්‍යයෙන් හැමෝම ජීවත් වෙන්න ඕනේ දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එයා ජීවත් වෙන්නේ අවුරුදු 100ක් වුණත් ඒ අවුරුදු 100ටම 20000 ගාන ගෙවනවා. නමුත් එයා ගෙවපු 76000 මාස 4කින් එයාට ගන්න පුළුවන්. එයාට මාස 4යි. ඒ මාස 4න් එයා මේ දාපු වැටුප ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ එයාට මේ වසර ගාණක් ගෙවන්න තමයි තියෙන්නේ.
ඔව් එතකොට සාමාන්‍යයෙන් 10ක් සාමාන්‍යයෙන් එයා ඊට වඩා දැන් අවුරුදු 60 කියමුක අවුරුදු 60 එයාට අවුරුදු 70 වෙනකන් ජීවත් වෙන්න පිනක් තියෙනවා කියන්නකෝ එයාගේ කාලේ අවුරුදු 70 අවසන්න්නේ අවුරුදු 60 ඉඳලා එයා අවුරුදු 70 වෙනකන් එයා සාමාන්‍යයෙන් මේ වසර 10ක් ඇතුළත හම්බ කරන ගාන එයාට ලැබෙන ගාන 24 ලක්ෂයක් කියන්නේ ලක්ෂ 24ක් එයාට ලැබෙනවා රුපියල් 20000 ගාන බැලුවොත් වසර 10ක් ඇතුළත. නමුත් එයා මේ අවුරුදු 18න් එයා ගෙවලා තියෙන කීයද? රුපියල් 70000ක් පමණයි. ඒ රුපියල් 76000ක් විතර එයා ගෙවලා තියෙන්නේ. නමුත් එයාගේ අවුරුදු 60 ඉඳලා අවුරුදු 70 වෙනකන් කාලය තුල කීයක්ද ලැබෙන්නේ? රුපියල් ලක්ෂ 24ක් ලැබෙනවා. එතකොට එයා ඒක මඩඟු දෙකක් වෙනවා. එයා අවුරුදු 80 වෙනකන් ජීවත් වුණොත්. අවුරුදු 80 වෙනකන් ජීවත් වුණොත් එයාට 24 ඇවිල්ලා 48 වෙනවා නේ. ඔව් 48 ලක්ෂ 48ක් හම්බෙනවා එයා අවුරුදු 80 වෙනකන් ජීවත් වුණොත්. නමුත් එයා ගෙවන්නේ රුපියල් 70000යි. නමුත් අඩු වයසෙන් මේක මෙන්න මේ 18 කාලේ 19 20 කාලේ ගෙවනවා නම් මරුයි. එතකොට මං ඉස්සරහ උදාහරණයක් කිව්වා නේද? මඩංගු 5කින් 10කින් ගෙවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දැන් සාමාන්‍යයෙන් මං කියන්නම්කෝ දැන් මෙන්න මෙයාට මේ අවුරුදු 18 එක්කනට මේ 76000 මඩංගු 5කින් එකවරට හරි නැත්තම් වසර 5ක ඇතුළත හරි ගෙවලා දැම්මුත් ඔයා හිතලා බලන්න එතකොට එයාගේ අවුරුදු 60 අවසානයේදී එයාට ලැබෙන්නේ ලක්ෂයක් මාසකට ලැබෙන්නේ ලක්ෂයක් එතකොට මේක මඩංගු 10ට ගෙවලා තිබුණොත් 76000 දැන් 760000ක් ගෙවලා තිබුණොත් මඩංගු 10ක් ගෙවලා තියෙන. එතකොට එයාට මාසිකව මේ ලක්ෂ 2ක් හම්බෙනවා. ඒ කියන්නේ මාසිකව ලක්ෂ 2ක් එයාට වෙටුප හම්බෙනවා විශ්‍රාම වෙටුප. එයා 760000ක් ගෙවලා තිබුණොත් 76000 එයාගේ ගාන. නමුත් එයාට ගෙවන්න පුළුවන් කැමති නම් ඒක මඩංගු 10කින්. ගෙවුවාම ඒ මඩංගු 10ට රුපියල් 20000 ගන්න මඩංගු 10ක් ලැබෙනවා. කියන්නේ ලක්ෂ 20ක්. සෝරි ලක්ෂ 2ක්. රුපියල් 20000 ගන්න මඩංගු 10ක් ලක්ෂ 2ක් ලැබෙනවා. ඒක තමයි මෙතන ක්‍රමේ. නමුත් ඔයාට මේ 70000 විතර 76000 විතරයි ගෙවන්න පුළුවන්. ඒක විතරයි නම් ගෙවලා තියෙන්නේ. ඔයාට ලැබෙන්නේ රුපියල් 20000යි මාසකට. මෙතන රුපියල් 20000ක විශ්‍රාම වැටුප් ගැන තමයි කියලා තියෙන්නේ. නමුත් මේක ඔයාට මේ ගාන මඩංගු 4ක් 5ක් 3ක් 2ක් උනත් ගෙවන්න පුළුවන්. 76000 ඔයාට ගෙවන්න පුළුවන්. දැන් මේ මඩංගු දෙකකින් ගෙවන්න පුළුවන්. රුපියල් 40000ක් මාසකට ලැබෙනවා වගේ. නමුත් මෙන්න ඉදිරියට දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 18 කෙනෙක් නම් එයාගේ අවුරුදු 60 ඉවර වෙන්න තව අවුරුදු 48ක් තියෙනවානේ. ඉතින් ඒක ජීවතුන් අතර එයා හිටියත් නොහිටියත් එයාගේ මුදල් ලැබෙනවා. සාමාන්‍යයෙන් ආබාධිත වුණා නම් ඒ පිළිබඳව මම මේ මහත්යත් එක්ක කතා කරපු සම්පූර්ණ chart එක තියෙනවා වීඩියෝ එක මේ ඔඩියෝ ක්ලිප් එක තියෙනවා. ඒක මම දාන්නම්. මොකද මමත් ඔයාලට පැහැදිලි කරන්න ඕනේ අපි දෙන්න කතා කරපු එකෙන් ඔයාලට හුඟක් තේරුම් ගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ ෆොටෝ එක දානවා මගේ මේ වීඩියෝ එකෙත් දාන්නම්. හරිද? Facebook එකෙත් දාන්නම්. ඊළඟට මම මොකද කරන්නේ? මම දැන් කියන්නම් වයස සහ ගාන. දැන් මම කිව්වනේ ඔයාලට මේ වසර 2ක්, වසර 3ක්, වසර 4ක්, වසර 5ක්. එතකොට තියෙනවා මේක මාසිකව ගෙවන්න තියෙනවා. එතකොට ත්‍රිමාසිකවත් ගෙවන්න තියෙනවා. එතකොට එතනින් ඔයාට මේක ගාන පැහැදිලිව එතන සඳහන් කරලා තියෙනවා. මේකේ ගාන සම්පූර්ණයෙන්ම මෙතන උඩා chart එක උඩා තියෙනවා කොහොමද කීයද ගෙවන්න ඕනේ කියලා. ඒකත් එක්ක යටම පේලිය තියෙනවා මේ වසර 5කට කීයද, වසර 4කට කීයද, වසර 3කට කීයද, වසර 2කට කීයද, එකවරට කීයද කියලා සම්පූර්ණයෙන්ම මෙතන සඳහන් කරලා තියෙනවා පැහැදිලිව. එතකොට දැන් ඔයාලට තියෙන්නේ මේ ටික කෙලින්ම තියෙන එක බලන්න තමයි. දැන් මෙතන කෙලින්ම තියෙනවා කීයද, මෙතන තියෙන්නේ කීයද. එතකොට මේක සාමාන්‍යයෙන් මෙන්න මගේ වයස, මෙන්න මගේ ගාන එකවරට ගෙවන එක. එතකොට මාස 24ක්, මාස 36ක්, නැත්නම් ත්‍රිමාසික ගෙවන එක. එතකොට මාස අවුරුදු 3ක් ඇතුළත මාස 36ක් ත්‍රිමාසික ගෙවන එක. අවුරුදු 4ක් ඇතුළත මාස 48ක් ගෙවන එක.
එතකොට ත්‍රයිමාසික ගෙවන එක වසර 5ක්. වසර 5ක අවසානයේටම තියෙන වසර 5කට එක මේ වසර 5කට වාරික 5ක්. එතකොට ඒ වාරික 5 කොහොමද ගෙවන්නේ? ඒක සම්පූර්ණයෙන්ම තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඒක සම්පූර්ණයෙන්ම මෙතන ඒ කෙලින්ම තියෙන chart එක කෙලින්ම බලා ගන්න. එතකොට දැන් මම කියන්නේ ඔයාලට වයස සහ ගාන. එතකොට තේරුම් ගන්න පුළුවන් නේ ඔයාලට ඊටු ටික ෆොටෝ එක දැම්මොත්. රුපියල් 10 වයස අවුරුදු 18ට රුපියල් 76000යි. මම එකවරට ගෙවන ගාන විතරක් ඔයාලට සඳහන් කරන්නම්. එතකොට වයස අවුරුදු 19ට 82000යි. වයස අවුරුදු 20ට 90000යි. වයස අවුරුදු 21ට 98000යි. වයස අවුරුදු 22කට 1,06,000යි. එතකොට වයස අවුරුදු 23ට 1,16,000යි. වයස අවුරුදු 24ට 1,26,000යි. වයස අවුරුදු 25ට 1,38,000යි. වයස අවුරුදු 25කට 1,38,000යි. එතකොට වයස අවුරුදු 26ට 1,50,000යි. වයස අවුරුදු 26ට 1,50,000යි. වයස අවුරුදු 27ට 1,64,000යි. වයස අවුරුදු 28ට 1,78,000යි. එතකොට වයස අවුරුදු 29ට 1,94,000යි. එතකොට අවුරුදු 30 වයස අවුරුදු 30 අවසන් වූ කෙනෙකුට 2,12,000ක් ගෙවන්න තියෙනවා. ඒක ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මේ 2,12,000 කියන එක එකවරට ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් වසර දෙකක් ඇතුළත මාසික 24ක් කියන්නේ වාරික 24ක් මාසිකව ගෙවන්න පුළුවන්. ත්‍රයිමාසිකව ගෙවන්න පුළුවන් වාරික 8කින්. ඒ වගේම වසර 3ක් වසර 4ක් තුලත ඒ ගාන මාසිකව ගෙවන්නත් පුළුවන්. ත්‍රයිමාසික ගෙවන්නත් පුළුවන්. වසර 5කට වාරික 5කින් වසරයකට එක ගානක් ගෙවන්නත් පුළුවන්. හරි දැන් අපි බැලුවේ කීයද? වයස අවුරුදු 30 2,12,000යි. එතකොට වයස අවුරුදු 31 කෙනෙකුට 2,32,000යි. අපි මම ඉස්සරහම පැහැදිලි කරා මේ ගාන ඔයාලා ගෙවනවා. නමුත් මේ ගෙවපු ගාන විතරයි. මේ ගෙවුවට පස්සේ ඔයාලා ජීවත් වෙන අතරතුර එයාලා ගෙවනවා. ලයිෆ් ටයිම්. මේ යනකම් ඔයාට ගෙවනවා මෙන්න මේ ගාන විශ්‍රාම වෙට්ටපු අවුරුදු 60න් පස්සේ. අවුරුදු 31 2,32,000යි. අවුරුදු 32 2,52,000යි. අවුරුදු 33 2,76,000යි. වයස අවුරුදු 34ට 1,03,000යි. එතකොට 1,03,000ක් ගෙවන්න තියෙනවා සාමාන්‍යයෙන් එයාට වයස අවුරුදු 34කින්. එතකොට වයස අවුරුදු 35 වෙනකොට වයස අවුරුදු 35කට 3,28,000ක් ගෙවන්න තියෙනවා. වයස අවුරුදු 36ට ගෙවන්න තියෙන්නේ 3,58,000යි. එතකොට වයස අවුරුදු 37 3,90,000යි. වයස අවුරුදු 38 4,26,000යි. වයස අවුරුදු 39 4,66,000යි. වයස අවුරුදු 40 5,08,000යි. 5,08,000ක් ගෙවන්න තියෙනවා වයස අවුරුදු 40ට. එතකොට වයස අවුරුදු 41කට 5,56,000යි. එතකොට 42 වයස අවුරුදු 42 6,06,000යි. 43 6,62,000යි. 44 7,24,000යි. 45 7,92,000යි. 46 8,66,000යි. එතකොට 47 8,00,000 ඒකත් 46 48 එක ගාන තමයි වෙන්නන්නේ. 48 9,48,000යි.
49 දශලක්ෂ 36000යි. වයස අවුරුදු 50 11 ලක්ෂ 36000යි. මොකක්ද යකෝ කියනවා මේ උඹ ගාන මේ ලක්ෂ ගානක් පව කරලා යනවා කියලා හිතනවද? ඉතින් ඕගොල්ලන් මේ ගෙවන ගාන සාමාන්‍යයෙන් ඔයාලට ලැබෙන්නේ ප්‍රතිඵලේ ඔයාලගේ අවුරුදු 60න් පස්සේ. නමුත් මේ ඕගොල්ලන් මේ දාන ගාන සාමාන්‍යයෙන් අවුරුදු දෙකක් සාමාන්‍යයෙන් 20000 ගාන ගණන් හදමුකෝ කීයද? 20000 ගාන එක අවුරුද්දට කීයද? 240000යිනේ. සාමාන්‍යයෙන් ඔයාට මෙන්න මෙතන දශලක්ෂ ගානක් දැන් වයස අවුරුදු 49 කෙනෙකුට දශලක්ෂ 36000යි කියන්නකෝ. එතකොට එයාගේ අවුරුදු වයස අවුරුදු 64න් නැත්තම් 65ක් ඇතුළත එයාට මේ ගාන ගන්න පුළුවන්. දැන් තව අවුරුදු 50කින් මේ අවුරුදු 50යිනේ දැන් අවුරුදු 49යිනේ. එතකොට තව අවුරුදු 11යිනේ තියෙන්නේ. ඉතින් දෙවියන් වහන්සේ හැමෝටම දීර්ඝායුෂ ලැබෙන්න මේ මමත් ප්‍රාර්ථනා කරනවා ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් එතකොට එයාගේ අවුරුදු 65 වෙනකොට මෙයා මේ ගෙවපු සල්ලි අරගෙන ඉවරයි. 20000 ගාන. එතකොට මේ 20000 ගාන අරගත්තට පස්සේ එතකොට මොකද කරන්නේ? එයාට ඉතුරු කාලයක් මං කියන්නේ සාමාන්‍යයෙන් එයා වයස අවුරුදු 80 වෙනකන් ජීවත් වුණා කියලා. එයාගේ ජීවත් වුණ අතර එයාගේ ජීවිත කාලයේ තියෙන තව අවුරුදු 15ක් කියන්නකෝ. ඒ අවුරුදු 15ම එයාට ලැබෙන සල්ලි රජෙන් දෙන ආදායම. ඒකෙන් එයාගේ මුදල හම්බ වෙනවා පළවෙනි වසර පහක ඇතුළත. ඊට ඉතුරු ටික එන්නේ එයාට ලාභයක්. එතකොට එහෙම. ඉතින් අපි බලමු ඊළඟට වයස අවුරුදු 50ට අපි බැලුවා 11,36,000යි. වයස අවුරුදු 52කට 13,64,000යි. වයස අවුරුදු 53ට 14,96,000යි. වයස දැන් ඔයාගේ අවුරුදු 54යි නම් ඔයාට තියෙන්නේ 16,40,000 ගෙවන්න. වයස අවුරුදු 55යි නම් 18,02,000යි. 56 නම් 19,80,000යි. 57 නම් 21,78,000යි. 58 නම් 23,98,000යි. 59 නම් 26,42,000යි. ඉතින් මෙන්න මේ අවසානයේට කියපු වචන ටික ඇත්තටම සාමාන්‍යයෙන් මෙන්න මේ වැඩි හිටියන්න කලකිරෙනවා ඇති. දැන් මොකද මේ අවුරුදු 60 70 වෙනකම් මිනිස්සු මේ රටේ ජීවත් වෙනවා. ඉතින් ඒ අතරතුර අපිට මෙන්න මේ වාගේ නම් ඇත්තටම අසාධාරණයක් විදිහට පේනවනේ. මේක මොනවද මේ විදිහට තියෙන්නේ කියලා පේනවනේ. එතකොට අපිට මේකට මේ සාමාන්‍ය සාධාරණයක් විදිහට මේකට ගාණක් එකතු කරන්න අමාරු. මොකද අපිට මේ රජෙන් විශ්‍රාම වේටපක් දෙනවා කිව්වට මේක අපෙන් සල්ලි අරගෙන දෙනවා කියන මතය තමයි ගොඩක් අයගෙන් තියෙන්නේ. නමුත් මේකෙන් ප්‍රතිඵලයක් වැඩිපුරම තියෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට අඩු අයට. දැන් ඔයාලා හිතලා බලන්න වයස අවුරුදු 40 කෙනෙකුට ගෙවන්න තියෙන්නේ 5,08,000යි. මේ 5,08,000 එයාට වසර දෙකයි. සාමාන්‍යයෙන් අවුරුදු 60න් විශ්‍රාම පටන් ගන්නවා. ඒ අවුරුදු 60 ඉඳලා එයාට ගන්න පුළුවන් අවුරුදු 62 වෙනකොට මෙන්න මෙයා දාපු ලක්ෂ 5 ගාන අරගෙන ඉවරයි. එතකොට එයාට තියෙන්නේ ඉතුරු එයා කොච්චර කල් ලයිෆ් ටයිම් එයා අවුරුදු 100 වෙනකන් ජීවත් වුණත් ඒ 100 වෙනකන් 20,000 මාසකට ලැබෙනවා. එයා ඒක මඩංගු 4කින් 3කින් ගෙවලා තිබුණොත් ඒකටත් එයාට 40,000 හෝ 60,000 හෝ 1 ලක්ෂයක් හෝ 10 ලක්ෂයක් හෝ 2 ලක්ෂයක් හෝ එයා ගෙවන ගානට එයා ගෙවන මඩංගුවට වැඩි මඩංගුවක් එයාට ලැබෙනවා. ඉතින් ඊට වඩා වැඩි හිටියන් කියන්නේ සාමාන්‍යයෙන් 45කටත් වඩා වැඩි අයට ගාන යන්න තවත් ඉහළ යන නිසා ටිකක් අමාරු ගතියක් තියෙනවා. නමුත් මෙහෙමයි මෙන්න මේක ගෙවා ගත්තා කියන්නේ සාමාන්‍යයෙන් වයසට ගියත් හවසට ගෙදර යන්න පුළුවන්. ඇයි හේතුව? අපිට වැටුපක් එන නිසා අපිව පන්නන්නේ නැහැ. දැන් සල්ලි නැතුවනේ පන්නන්නේ ගොඩාක්ම. සල්ලි තියෙනවා නම් පන්නන්නේ අපිව පන්නලා දාන්නේ නැහනේ. මාසෙකට මෙච්චර ගාණක් මෙයාට එනවා. ඒකට හරි අපි එයාව තියාගමු කියලා අපි ගෙදර කට්ටිය අපිව තියාගන්න උත්සාහ කරනවා.
ඒ නිසා තමයි මේක මං කියන්නේ. ඉතින් පුළුවන් නම් අපි අනිවාර්යෙන් මේකට උත්සාහ කරමු. පුළුවන් තරම් 45කට අඩු අය පුළුවන් තරම් උත්සාහ කරලා try එක කරන්න. මොකද අවුරුදු 60න් පස්සේ ඔයාලට හොඳ වාසියක් මේක. මේකේ සම්පූර්ණ විස්තර තවත් වැඩි විස්තර ගොඩාක් තියෙනවා. මේ ගැන සම්පූර්ණ තොරතුරු මම ඔබට අරන් දෙන්නම්, ලබා දෙන්නම්. මිස්ටර් සම්පත් දසනායක මහත්මයාත් එක්ක මම කතා කරා. මේක සම්පූර්ණ විස්තර මම ඇටච් කරන්නම් ඔයාලට මේ වීඩියෝ එකෙන්. එතකොට ඔයාලට ඒකත් බලන්න පුළුවන්. එතකොට දසනායක මහත්තයත් එක්ක මම කතා කරපු වොයිස් නෝට් එකක් තියෙනවා. ඒක විනාඩි ගාණක් තියෙනවා. විනාඩි 35 ගාණක්. ඒකත් මම ඔයාලට ඇටච් කරන්න. ඒ ටිකත් ඔයාලා ඒ කතාව ටිකත් අහන්න පුළුවන්. ටිකක් දිගයි ඒ වුණාට පුළුවන් තරම් සම්පූර්ණයෙන්ම අහන්න බලන්න. එහෙනම් ජය වේවා. try කරන්න. තවත් වැඩි විස්තර මේ ෆොටෝ ඔක්කොම මම ඇටච් කරන්නම් දැන් ඔයාලට. ඊට පස්සේ එන වීඩියෝ එකෙන් දිගටම ඔයාලා ඒකත් බලාගෙන යන්න. එහෙනම් ජය වේවා. hello අයිබෝන් සර්පාන් මහත්තයා. ආයිබෝවන් මහත්තයා, සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්. කොහොමද? හොඳ ඔබතුමා පණි හොඳින් ඉන්නවා? ඔව් මේ ඉතින් මේ මම ඒක තමයි දැන් අර 2023 දී Facebook එකේ ඔබතුමා කතා කරලා පළ කරපු වීඩියෝ එකක් ගැන තමයි මම කතා කරන්න හැදුවේ. මොකද දැනට කොහොමද ඒ තත්ත්වය තියෙන්නේ? ඒකෙදී මම දැක්කර තව මුස්ලිම් මහත්තයෙක් නේද ඒක මේ ඉස්සෙල්ලාම අර පැහැදිලි කරලා ඊට පස්සේ මගේ වීඩියෝ එක දාලා තිබ්බේ. රස්වර් හසන් කියලා. ඔව්. ඒකෙදී එයා සමහර තැන් දෙක වරද්දලා කියනවා. ලංකාවේ පෙන්ෂන් එක හරියට මම එයාට මැසේජ් එකක් දැම්මා. එයා රිප්ලයි එකක් ආවේ නැහැ. එයා කියනවා ලංකාවේ ETF PPF ගන්න අය තමයි පෙන්ෂන් එක ගන්න කියලා. ඒකට කපාගෙන තමයි පෙන්ෂන් එක ගන්න කියලා. ඒ කතාව වැරදි එතන. ඔව් ඒක පැහැදිලි කරමු අපි මෙතන. ඔව්. ETF PPF ගන්න අය නෙමෙයි පෙන්ෂන් එක ගන්නේ. ETF ගන්න ඇති රජයේ දෙපාර්තමේන්තු නිලධාරී. ඒක තමයි. ඒ දැන් කොහොමත් ඒක එයාට අර පැහැදිලි මදි ඇති. මොකද EPF ETF කියන එක වෙනයි පෙන්ෂන් එක වෙනයි. ඒක මේ සාමාන්‍යයෙන් ETF EPF කියන එක ෆන්ඩ් එකක් විදිහට දෙන එකක් නේ. කියන්නේ total payment එකක්. අනිවාර්යයෙන්. ETF EPF කියන්නේ මේ totally payment එකක්. pension කියන එක ඇවිල්ලා මාසිකව ගෙවන එකක්. ඔයා හරි. නමුත් අරයා පැහැදිලි කරලා මගේ වීඩියෝ එක දාලා තිබ්බේ එතන වරද්දලා. ඊට පස්සේ තවත් එක තැනක වරද්දලා තිබ්බා. ඒක මොකද්ද කියන එක මට දැන් නම් හරියට මතකයට එන්නේ නැහැ. දැන් තියෙන තත්ත්වය පොඩ්ඩක් කියන්නම්. දෙරෙන වීඩියෝ එකක් දැක්කද ඔබතුමා? නෑ ළඟදී නම් වීඩියෝ එකක් දැක්ක නෑ මම තාම. හරි මම ඒක වාට එවන්න. හරි. දෙරෙනේ මේ අර චතුරත් එක්ක කරපු වීඩියෝ එකක් තියෙනවා. ඒකත් ඒකෙන් තමයි ගොඩක් දැන් මේ ඒක තමයි ඒකේ TikTok එකේ ගියපු එකේ මටත් බැනලා දාලා තියෙනවා. නමුත් ඇත්ත කතාව කියන්න එපා. ඊට පස්සේ මේ ගොඩක් අය දැන් හරි ගස්ස ගන්නවත් එක්ක මේ ඒකේ පොඩි TikTok එක නම් ගොඩක්ම කට්ටිය අහලා විජහට හරි ගස්ස ගන්නවා. ඒකේ පෙන්ෂන් ක්‍රමේ මේ වන විට තත්ත්වයේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් එක්ක එකතු වෙලා ඔප්පු නිකුත් කිරීම කරනවා. දැන් ගිය මාසෙත් කොරියන් කට්ටිය දෙන්නේ ලක්ෂ 15ක් දාලා තිබ්බ. ඒ කියන්නේ 5,80,000ක් දාලා තිබ්බ. තව පොඩි වාරික දාන අය දායක වෙනවා. එහෙම කටයුතු කරගෙන යනවා. දැන්ට 100 ගාණක් මේ වෙනකොට දායක වෙලා පෙන්ෂන් වලට අනාගතේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ එක මහත්තයෙක් ලක්ෂ 68යි ගාණක් දැම්මා. ඒ විදිහට කටයුතු කරගෙන යනවා. දැන් මෙතන දැන් සාමාන්‍ය දැන් මේ මැද පෙරදිග රටවල් වල අරාබි රටවල් වල ඉන්න පාර්ශවයට සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ දැන් ඔබතුමා එතනදී කිව්වා 40 වාරික 48ක් විදියට නේද මේ 10000 ගාණක් 10250ක් සහ මේ එතකොට ඒක වයස අනුව වෙනස් වෙනවා මහත්තයා. වයස අනුවනේ වයස අනුව වෙනස් වෙනවා. මේ අර පොඩි පැහැදිලි කිරීමක් කරන අර මහත්තයාගේ තව එකක් තමයි එයා හිතාගෙන ඉන්නේ හැම එජ් එකටම එකම මුදලක් දාන්න ඕන කියලා. ඔව්. ඒක එයා පැහැදිලි කරනවා. ඒක නෙවෙයි. දැන් වයස අනුව වෙනස් වෙනවා. දැන් අවුරුදු 18 කෙනෙක් දාන්න ඕන මුදල සාමාන්‍යයෙන්
හාරදස් ගාන 76000ක්ද ඔව් 76000ක් එකපාර දාන්න පුළුවන් නම් 20000ක පෙන්ෂන් එක. 76000. දැන් එතකොට ඒක වයස අනුව වෙනස් වෙනවා. දැන් අවුරුදු 25ක් කෙනෙක් නම් 1 ලක්ෂ ගණක් වෙනවා. නෑ ඒකේ ඔබතුමා ඒ විදිහට වයස කියලා අනුව තියෙනවා. වෙනස්. ඒකේ වර්ධන්න විදියක් නෑ. මොකද මම අද දැන් අද කන්ටෙන්ට් එකක් මම ක්‍රියේට් කරාද ඔබතුමාට මම මෙසේජ් එකක් දාපු ඕක මේ එයාලගේ රූපවාහිනී channel එකටම දුන්න එකක් මේ ඔව් විදේශ සේවා නීතිකාංශය. මම ඒක කෙලින්ම පැහැදිලිව මම ඒක පැහැදිලි කළා. ඒක අරගෙන මම අද ඔබතුමාට වොයිස් එකක් දැම්මනේ. මං කිව්වා මේමයි මහත්තයාට වොයිස් එකක් දාලා තිබුණා. අද වහිනවා කිව්වා කතා කරන්න විදියක් නැහැ. නමුත් මෙන්න මේකයි සිද්ධිය. ඔය වෙලාව මේක හොඳටම කතා වහිනවා. කරපු විනාඩි 12 ගාන වීඩියෝ එකක් ඔබතුමාගේ. ඒක සම්පූර්ණයෙන්ම දැම්මා. සම්පූර්ණයෙන්ම මේක අහන්න කියලා කට්ටියට. මොකද ඒක එතකොට පැහැදිලිනේ. ඉතින් ඒක ඒකදී මම අර අවසානයේදී කියනවා මහේෂ් කියලා මහත්තයෙක් ගැන. ඔව්. එතුමා මේ කෝච්චියට ඇවිල්ලා නැති වුණා මහත්තයා. ඕ. මරදානේදී මේ වැඩ ඉරලා ගමන් කෝච්චියට නගිනකොට කෝච්චියට බෙල්ල අහුවෙලා නැති වුණා. දැන් මාස 3කට උදේ. Oh my god. එයාටත් නිවන් සුවය පතනවා. ඉතින් මේ ඔව් සමහර විට කෝල් එකක් අරගෙන ඊට පස්සේ මිනිස්සු එයාටත් බනින්න පටන් ගනි. ඒක අපි මේ මෙන්න මේ අනික මේ දැන් මෙතන ඔබතුමාත් එක්ක කතා කරන එකත් මම මේ වීඩියෝ එක කරගෙන තමයි කතා කරේ. මොකද අපි ඒක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට පැහැදිලි කරන්න පුළුවන් නේ. මේ අනිවාර්යෙන්. එතකොට මහත්තයා දැන් මේ මෙතපෙරදිග රටවල් වල ඉන්න අයට දැන් මෙතන මේක කුවයිට් රට සෞදි කතාර ඔමන් බහරයින් මේ ආයයට දායක වෙන්න කොහොමද මේක ලියාපදිංචි කිරීම වැඩ කටයුතු ටික සම්බන්ධ මෙහෙමයි. ඒකේ වයස අනුව ඕන කෙනෙක්ට දායක වෙන්න පුළුවන්. මේකේ හැබැයි අවම සීමාව අවුරුදු 59. නමුත් සමහරට ওই රටවල් වල ඉන්නවා මට කතා කරා අවුරුදු 74 කෙනෙක්. 67 කෙනෙක්. 60ට වැඩි අය ඉන්නවා. අනිවාර්යෙන්. මෙච්චර කාලයක් මේක පැහැදිලිව පුළුවන් නම් දාන්න. මෙච්චර කාලයක් අවුරුදු 60 රෙකෝඩ් වෙනවා. කියන්නේ මේ ටික ඔහොම හරි මේ අවුරුදු 60ට ඉඳන් පෙන්ෂන් ගන්න නිහාර ගස්සන්නේ මේක. ලංකාවේ වුණත් 60 ඉඳන් තමයි පෙන්ෂන් එක දෙන්නේ. අනිවාර්යෙන්. එතකොට මෙච්චර කාලයක් අවුරුදු 20 30ක් සේවය කරපු අයට දැන් ගැටලුවක් කියනවා පෙන්ෂන් එක නෑ කියලා. ඉදිරියට කවදාවත් ඒ අයට පොඩි අසාධාරණයක් වෙනවා. මොකද 59 වෙනකම් විතරයි දායක වෙන්න පුළුවන්. එතන ඒජ් එක පැනලා නම් චක්ලේක අනුව දායක වෙන්න බෑ. නමුත් ඒ අවස්ථාව කවදාවත් ඉස්සරහට නොවෙන්න තමයි ওই ක්‍රමේ හරි ගැස්සුවේ. ළඟ තින්නේ හැදුවේ. ඒතකොට කවදාවත් ඊට අඩු ඕන කෙනෙක්ට හරි ගැස්සලා දෙන්න පුළුවන්. නමුත් එයාලට වෙච්ච අසාධාරණ ඉදිරියට කවදාවත් නොවෙන්න තමයි ක්‍රමේ හරි ගැස්සුවේ කියන එක පැහැදිලිව කියන්න ඕන. මොකද මහත්තයා මෙහෙමයි. දැන් සමහර රටවිරුව මේ රටේ මේ විදේශගත වෙලා ඉන්න ශ්‍රමිකයන් සමහර අය ඉන්නවා වසර ගාණක් කියන්නේ අවුරුදු 40ක් මේ 30ක් 40ක් වැඩ කරපු මිනිස්සු. මොකද මේ මිනිස්සු හරිම හම්බ කරලා පුළුවන් තරම් දරුවන්ට තමයි වැඩිපුරම යවලා තියෙන්නේ. හරිද? අද මව්වරුන් බොහෝ දෙනෙක් හඳුළු පිට අපිට කතා කරනවා. ඇත්තටම අද යන්න විදිහක් නැහැ මිනිසුන්ට. ලංකාවට යන්න විදිහක් නැහැ. මොකද ගිහානම් පාරේ ඉන්න වෙන්නේ. මෙහේ හරි ටිකක් කෑම හරි හම්බෙනවා, කාලා හරි වැටපක් අරගෙන හරි ජීවත් වෙන තරමට ඉන්නවා. ලංකාවට ගියා නම් මහ පාරේ වැටෙන්නේ. මොකද දරුවන්ට මෙච්චර කරලා හම්බ කරලා එවපෙක එයාලා අරගෙන ජොලි කරලා වීදම් කරලා ඉවරයි. සතපාකත් ඉතුරු නැහැ. ඒ තත්ත්වයට අදටත් කීප දෙනෙක් ඉන්නවා. සමහර අය ඉන්නවා නීති විරෝධීව. කියන්නේ එයාලට අකාම හදන්න බෑ. කියන්නේ මේ රටේ සිවිල් ID කාඩ් එක සමහර අයට අවුරුදු 60න් පස්සේ එයාලගේ අසනීප තත්ත්වයක් එක්ක මෙහි අප්‍රූව් කරන්න නැහැ. මේ මම පොඩි උදාහරණයක් කියන්නම්. ගිය මාසේ ඔය සෞදි රටක ඉඳපු මහත්තයයි නෝනයි දෙන්නම ආවා. මාව හම්බෙන්න ඇවිල්ලා එයාගේ ලක්ෂ 19යි ගාන පොතේ තිබ්බා කියලා කිව්වා. එකම පුතයි ඉන්නේ. එයා ලංකාවට ආවට පස්සේ ATM කාඩ් එක ගෙනහිල්ලා සල්ලි ඔක්කොම අරගෙන ATM කාඩ් එක ගෙනහිල්ලා සල්ලි ඔක්කොම ටික අරගෙන ඊට පස්සේ මෙයා දැන් ආයෙ රට යන්න හදනවා. රට යන්න හදනකොට මේ ඇත්තටම එයාට කිසි දෙයක් නැහැ. එයාට මේ බැලින්න මොකටද දරුවා අරන් තියන්නේ? වැරදි
වැඩවලට. ඒක තමයි ඒ කියන්නේ අර ළඟදී මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. මද්ද්‍රව්‍ය වලට ඒක තමයි දැන් ඇත්ත. ළඟදීත් අම්මා කෙනෙක් එයාගෙත් ලක්ෂ 34ක් රුපියල් එකක් දෙකක් නෙමෙයි ලක්ෂ 34ක් පුතෙක් මේ යාළුවන් එක සෙට් වෙලා අබ්බෙහි වෙලා මද්ද්‍රව්‍යයට මොකද තාත්තා බොන හින්දා පුතාගේ නමට විශ්වාසයට යවුවේ පුතා ඉතින් ඇත්තටම පුතා හොඳයි නිසා ඉතින් පුතාගේ නමටම යවාගෙන හිටිය අම්මා මේ එයා සාමාන්‍යයෙන් මේ 18න් පස්සේනේ යාළුවට සල්ලි ගන්න පුළුවන් වෙන්නේ එතකොට මෙයාගේ ඇත්ත. account එකට තමයි දාලා තියෙන්නේ පුතාගේ 16 ඉවරලා ඔව්. 18 සම්පූර්ණ වෙනකොට මෙයාටත් අවුරුදු දෙක ඉවර වෙනවා යන්න ලාස්ටින් ඉන්නකොට තවත් ඒ ගෙදරින් සමහර නිවසවල එවන්නේ නැහනේ තව සේවිකාවක් ආවට පස්සේ ඔය යන්න කියන තව මාස දෙකක් තුනක් තියාගන්නවා ඒ මාස 3ක් ඇත්ත. 4ක් ඇතුළත මෙයා හැමදාම මෙයාගේ මල්ලිව දාලා බලනවා account එකේ ගාණ කීයද තියෙන ගාණ කීයද තියෙන කියලා මහත්තයා ඔය ආ. කියන්නේ මෙයා ඒ ළමයාගේ අවුරුදු 18 සම්පූර්ණ වුණාට පස්සේ මාස දෙකක් තුනක් ඇතුළත ඒ ලක්ෂ 34ම නැති කරලා එහෙම තියෙනවා. අනික සමහරු ගෙවල් හදන්න අරගෙන ගෙවල් වලට වියදම් කරලා. සමහර දරුවන්ට ට්‍රීවිල් එකක් කරන් දෙන්න කියලා ඒ ටික වියදම් කරලා. ඔව් එතකොට සමහර දරුවන්ට බෙදලා දීලා වියදම් කරලා. අන්තිමේදී යාලට යනකොට කීයක්වත්ම නැහැ. මොනවත්ම නැහැ එහෙම අසරණ වෙනවා. අඩුම තරමේ යාලට පෙන්ෂන් එක හරි ගස්සගෙන තියාගත්තොත් බොහොම අමාරුයි තමයි ගෙවන්න වයසත් එක්ක සමහර අවස්ථාවල අවුරුදු 50 පෙන්නාම ගෙවන්න අමාරුයි. නමුත් අඩුම හරි ගස්සලා තිබ්බොත් යාලට පොඩි රැකවරණයක් තියෙනවා ලංකාවට ආවට පස්සේ අඩුම තරමේ දරුවෝ පෙන්ෂන් එකකින්ද ඒක මාසිකව හම්බෙන හින්දා එයාලට රැකවරණයක් තියෙනවා පොඩි ගණක් වෙන්න පුළුවන් අඩුම තරම් බෙහෙත් ටික ගන්න හරි නැත්නම් එයාලට මේ මාසිකව කීයක් හරි එන හින්දා එයාලා බලා ගන්න කටයුතු කරනවා හරි එනවා කියන දැන් අද මහත්තයා බොහෝ දෙනෙක් ඉස්සරලාම අත දිහානේ බලන්නේ ඉස්සරලාම කවුරු හරි ආවොත් අත දිහාමයි බලන්නේ මොන හරි කියනවාද ඒ තරමට තමයි තත්ත්වය තියෙන්නේ එතකොට දැන් මෙන්න මේ ගාස්තුව මේ කාරණාවට හරි තියාගන්නනේ ළඟ ඔව් ඇත්ත දැන් මෙහෙමයි මහත්තයා මේකේ මං ක්‍රමවේදේ පොඩ්ඩක් කියන්නම් ඔව් කියන්න ඒකේ ඕනම කෙනෙක්ට රට ඉන්න ගමන් දායක වෙන්න පුළුවන් ඔව් රට ඉන්න ගමන් දායක වෙන්න පුළුවන් බියුරෝ රෙජිස්ටර් නැත්නම් බියුරෝ රෙජිස්ටර් වෙලා දායක වෙන්න පුළුවන් ඔව් සමහර වෙයි ඉතාලියේ එහෙම ඉන්න කට්ටිය බියුරෝ රෙජිස්ටර් වෙලා නැහනේ ඔව් ගොඩක් අය එහෙම ටුවරිස්ට් වගේ ගියපායනේ නේද ඔව් එහෙම අය ඉන්නවා නම් එයාලා මට අන්තිමේ මගේ අම්මටත් එක්ක බැලලා මේ එහෙම අය ඉන්නවා මේ දායක වෙන්න බෑනේ කියලා නෑ එයාලට මෙහෙමයි ලංකාවට ආවට පස්සේ වැකේෂන් හරි ආවට පස්සේ බියුරෝ එකේ රෙජිස්ටර් වෙලා ඔව් එයාලට ඕන පෙන්ෂන් එක හරි ගස්ස ගන්න පුළුවන් බීරෝ ගෙවලා අවස්ථාව දීලා තියෙනවා ඔව් මේ ඒ අවස්ථාව දීලා තියෙනවා 59ට අඩු නම් දායක වෙන්න පුළුවන් මේක වයස අනුව තමයි පෙන්ෂන් එක තීරණය වෙන්නේ මම chart එක ඔයාලට දෙන්නම් chart එක අදාළ විස්තර ටික ඔව් මට ඒ ටික ඇප්ලිකේෂන් එක ඇප්ලිකේෂන් එක WhatsApp එකෙන්ම ගෙන්න ගන්න පුළුවන් කොටේෂන් එකක් ඕන නම් කොටේෂන් එකත් WhatsApp එකෙන් ගෙන්න ගන්න පුළුවන් අවශ්‍ය පෙන්ෂන් එකට අදාළව කොටේෂන් එකක් දෙන්න කියලා මැසේජ් එකක් දාපු මට පස්සේ මගේ නම්බරේට අනිවාර්යෙන්ම මම ඒක හරි ගස්සලා දෙනවා හැබැයි වර්ඩ් ලෝඩ් එකත් එක්ක උත්තර දෙන්න පොඩි පමාවක් වෙන්න පුළුවන් නමුත් අනිවාර්යෙන්ම මම උත්තරයක් දෙනවා වයස ඊළඟ අවුරුද්ද පයින්න ඉස්සලා හරි ගස්සා ගන්නවා නම් එයාගේ ගාණ අඩු වෙනවා ඒ විදිහට හරි ගස්සලා දෙන්න පුළුවන් ඒ ඇප්ලිකේෂන් එක ආවට පස්සේ ෆස්ට් පේජ් එක print එකක් අරගෙන ඔය ඉන්න රටේදී ෆස්ට් පේජ් එක විතර පුරවලා PDF එකක් ආපහු එවන්න ඕන. සෙකන්ඩ් පේජ් එක තියෙන්නේ විදේශ සේවා නියුක්තිකරණ අත්සන් කරන්න. ඒක අපිට විදේශ සේවා නියුක්තිකරණයෙන් ඔයාලා එව්වට පස්සේ PDF එක print එකක් අරගෙන approval එකට දාලා අත්සන් කරලා ගන්න පුළුවන්. අත්සන් කරලා ගත්තට පස්සේ රජයේ account එකක් දෙනවා. ඒක ඩොලර් වලින් ගියොත් ඔයාලට 105ක් ආපහු පෙන්ෂන් එක විදිහට ආපහු දෙනවා. සම්පූර්ණ ටෝටල් එකෙන් 105ක් විදේශ සේවා නීතිකාරයෙන් ආපහු දෙනවා. ඩොලර් වලින් ගෙවලා තිබ්බොත්. කොහොමද රුපියල් වලින් ගෙවලා තිබ්බොත් මෙහෙන් තාම අනුමත වෙලා නැහැ. මේ රට රුපියල් වලින් ගෙවන ඒවට ඔව් රුපියල් වලින් ගෙවන ඒවට සාමාන්‍යයෙන් normally pension එක දෙනවා. අර 105 රුපියල් එකදී හම්බෙන්නේ නැහැ තාම. නමුත් ඩොලර් වලින් විතරක් ගෙවලා තිබ්බොත් අනිවාර්යෙන් හම් වෙනවා. නමුත් රුපියල් වලින් ගෙවන අයට අදාළ කාලෙදී අදාළ පෙන්ෂන් එක ජීවිතාන්තරම ගන්න පුළුවන්.
එතකොට මහත්තයා දැන් ඒකේ වයසත් මේක එක්ක දැන් මෙහි රජයේ account එකක් වෙනම දෙනවා. දැන් ඩොලර් මෙතන වලට ගෙවනවා නම් ඩොලර් account එකක් දෙනවා රජයේ පොදු account එකක්. ඔව් රුපියල් වලින් ගෙවනවා රුපියල් වලට අදාළ පොදු රජයේ ගිණුමක් දෙනවා. පර්සනල් ගිණුමක් නෙමෙයි ඔය එකක්වත්. ඩොලර් account එකයි PB ගිණුමක් තියෙන්නේ මහජන බැංකුවේ ගිණුමක්. ඔව් රුපියල් ගිණුම තියෙන්නේ මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ගිණුම් දෙකක්. ඒ දෙකට ගෙවලා ඒක රිසිට් එක ඉදිරිපත් කරන්න ඕන ඊට පස්සේ. ඔව් විශේෂම දේ රිසිට් එක මේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ෆොටෝ එකක් හරි එවන්න ඕන. මගේ WhatsApp නම්බරෙන් දාන්න පුළුවන් මම මොකද මේ ප්‍රොජෙක්ට් එක බාර එක්කන. ඔව් එව්වහම අදාළ ඔප්පුව හරි ගස්සලා වෙනම දායක අංකයක් දෙනවා. එයාගේ පොදු එක්කටනේ දාන්නේ. වෙනම දායක අංකයක් දෙනවා එයාගේම නමට. එතකොට ඒකට අදාළව ඔප්පුවක් ජෙනරේට් වෙනවා. ඒ ඔප්පුව පුළුවන් ඉක්මනින් උදාහරණයක් කියන මාසයක් කියලා මාසයක් කියන්නේ පුළුවන් ඉක්මනින් හරි ගස්සලා අදාළ ගෙදරට යන විදියට දෙන ඇඩ්‍රස් එකට යන විදියට PDF එකක් ඕනනම් WhatsApp එකට මෙයාට එවන්නත් පුළුවන්. ඒ විදියට කටයුතු කරනවා. ඕකයි සරල ක්‍රමවේදය. ඩෙන්ටි කොපියයි පාස්පෝර්ට් කොපියයි අවශ්‍ය වෙනවා. ඔව් එතකොට මහත්තයා දැන් මේ දැන් ඩොලර් රුපියල් කියන කතාව තියෙනවානේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ලංකාවෙන් ඒ මුදල් දානවා කියන්නේ සාමාන්‍යයෙන් පිටරට ඉඳන් එවන කෙනෙක් හැමෝම එවන්නේ ඩොලර්නේ කොහොමවත් ඔව් එතකොට ඩොලර් වලින් එවනවා නම් ඩොලර් වලින්ම නෑ සමහරු වෙන ඒවෙන් එවන අවස්ථා තියෙනවා. යුරෝ අරවා තව එක සල්ලි වලින් එවනවනේ. නමුත් ඩොලර් වලින් එවන කෙනෙක්ට ඩොලර් අර අවස්ථාව වෙන රට ගාස්තු වලින් එවනකොට ඒක සාමාන්‍ය විදිහට තමයි වැටෙන්නේ රුපියල් ගානට වැටෙන්නේ. කියන්නේ ඩොලර් වලට හරවලා යවනවා කියන්නේ ඒක ඩොලර් එකට කියලාම වැටෙනවා. එහෙමද? දැන් සාමාන්‍ය normally රුපියල් ගාන තියෙනවනේ. ඔව්. දැන් මං කියන්නේ අවුරුදු 20ක් කෙනෙක් කියලා හිතන්න. 20ක් කෙනෙක් රුපියල් 90000ක් දැම්ම 20000ක පෙන්ෂන් එක. ඔව්. රුපියල් 90000ක් එකපාර දැම්මොත් 20000ක පෙන්ෂන් එක. කියන්නේ ඒ 21 90000 කෙනෙක් විතරයිද? ඒ 90000 විතරයිද? එකපාර 90000 විතරයි එකපාරයි. එතකොට 21ක කෙනෙක් 98000ක් දැම්මොත් 20000ක පෙන්ෂන් එක. එකපාරයි දාන්න තියෙන්නේ. ඔව්. එතකොට ඒක දාන්න පුළුවන් එහෙමද? වැඩියෙන් දාගත්තොත් ඊට වැඩි පෙන්ෂන් එකක්. දැන් 90000 වෙනකොට 180000ක් දැම්ම 40000ක පෙන්ෂන් එක. ඒක ඩබල් වෙනකොට අපිට මේ කියන්නේ අපි ගෙවන්න ගාස්තුව ඩබල් වෙනකොට අපිට පෙන්ෂන් එක ඩබල් වෙනවා. ඩබල් වෙනවා. ඔව්. දැන් 90000 ඒවා 5 ගුණයක 5 ගුණයක දැම්මොත් ඒ කියන්නේ 450000ක් දැම්ම ලක්ෂයක පෙන්ෂන්. නෑ 98000 මං කියන්නේ. 98000 අවුරුදු 21ක කෙනෙක්ටනේ. ඔව්. 98000 එතකොට 98000 5 ගුණයක් දැම්මොත් එතකොට එන්නේ 490000යි ලක්ෂ 5ක් නෙමෙයි. ඔව්. 490000ක් දාපුවාම ලක්ෂයක පෙන්ෂන් එක. සාමාන්‍ය 490000 කියන එක 60 දී පෙන්ෂන් ගන්නකොට ලක්ෂ ගානේ අවුරුද්දක් ගත්තත් 12 ලක්ෂනේ. සාමාන්‍යයෙන් ලක්ෂ 12ක් අරගෙන සාමාන්‍ය අවුරුදු 80 වෙනකන් ගත්තොත් එතකොට මහත්තයා දැන් මේක සාමාන්‍ය දැන් මං අහන්නේ අවුරුද්දට අපි ගෙවන බාද කොහොමද මේකේ? දැන් කියන්නේ දැන් කම්ප්ලීට්ලි අපි දැන් 98000 දැන් මං උදාහරණ කියන්නේ 98000ක් ගෙවන්න කියනවනේ. මේක අවුරුද්දෙන් 98000ක්ද නැත්නම් සම්පූර්ණයෙන්ම 98000 විතරයිද? ජීවිතාන්තයටම. එකපාරයි 98000. දැන් මේකෙදි සාමාන්‍ය අර ලක්ෂයක පෙන්ෂන් එකට කියප එකේ අතන මං කිව්වනේ මේ අවුරුද්දක් ගත්තොත් ලක්ෂ 12ක් හම්බ වෙනවා. අවුරුදු 20ක් ගත්තොත් 2.40 ලක්ෂයක් හම්බ වෙනවා එයාට. ඔව් ඒක තමයි. එතකොට ලක්ෂ 48ක් හම්බ වෙන්නේ ලක්ෂ 48ක් හම්බ වෙන්නේ 20000ක පෙන්ෂන් එක හදාගත්තොත් 98000ට. ඔව් 20කට. එතකොට මහත්තයා මං අහන්නේ දැන් මේක ගෙවන්නේ එකපාරයි. එකවරටයි ගෙවන්නේ එච්චරයි. එහෙමද? එකපාරයි. එකපාරයි ගෙවන්න තියෙන්නේ. ඒ 98000 විතරයි. 90000 විතරයි. එහෙම. 90000 නම් 90000 විතරයි. වයස අනුව වෙනස් වෙනවා. දැන් ඔක අවුරුදු 40 කෙනෙක් නම් ඊට වඩා වෙනවා. ඒක අපි පැහැදිලි කරමු. සාමාන්‍යයෙන් අපි ගෙවන්නේ ඒ ගානම. එතකොට ඒක එකපාරටත් මේගොල්ලන්ට ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔබතුමා කිව්වා වගේ අර 48 වාරිකයක් නැත්නම් 16 වාරිකයක් වගේ නේද? එතකොට මේ 3000 ගාන 5000 ගාන එහෙම කිව්වොත් එතකොට වයස අනුව වාරිකේ වෙනස් වෙනවා. වාරිකේ ගොඩක් වෙනස් වෙනවා. ඒක තමයි. ඒක අපි පැහැදිලි එතකොට
ඒකෙදි මෙහෙමයි. ඒකේ වාරිකය වෙනස් වෙනවා වයස අනුව. ඔව් අවුරුදු 40 කෙනෙක් නම් 5,08,000ක් එනවා. එකපාර ගෙවනවා නම්. මාසිකව ගෙවනවා නම් ඒ අනුව වෙනස් වෙනවා. දැන් අවුරුදු 20 කෙනෙක් මාසිකව අවුරුදු දෙකේ ක්‍රමයට යනවා නම් 4,417ක් යනවා 20000ක පෙන්ෂන් එකට. ඔව් ඒ විදිහට යන්නේ. ඒකම එතකොට ගෙවන අවුරුදු 40 කෙනෙකුට ගෙවන මුදල අවුරුදු 40 කෙනෙක්ට යනවා 5,08,000ක් වයසත් එක්ක. ඔව් අවුරුදු 40 කෙනෙකුට ගෙවන්න තියෙන්නේ 5,60,000 60,000ක් 5,08,000ක් ඔව් ලක්ෂ 5යි 8,000. ඔව් ලක්ෂ 5යි 8,000යි 5,08,000යි ඕකේ එතකොට ඒකම අවුරුදු 50 කෙනෙක් වෙනකොට 50 කෙනෙක් වෙනකොට 11,36,000යි. ඒ එකපාර ගෙවනකොට හැබැයි මාසිකව ගෙවනකොට ඔයිට වඩා වෙනස් වෙනවා. ඔයිට වඩා වැඩි වෙනවා. අවුරුදු 2 ක්‍රමේ 3 ක්‍රමේ 4 ක්‍රමේදී වැඩි වෙනවා ටිකක්. ඒ කියන්නේ ටෝටල් එක විදිහට යනකොට ඔව් තේරුණාද? එතකොට සාමාන්‍යයෙන් අපි අර ගෙවන එකම ගානයි නමුත් ඒ ගාස්තුව ගෙව්වට පස්සේ එයාලට සාමාන්‍යයෙන් අවුරුදු 60 ඉඳලා අවුරුදු 80 වෙනකන් එයාලගේ අර විශ්‍රාම වෙටප හම්බෙනවා. එතකොට සාමාන්‍යයෙන් එයාලා මේ ජීවිතාක්ෂයටපත් වුණු 80 වෙනකන් නෙමෙයි. 80 නෙමෙයි ජීවිතාන්තය දක්වා පෙන්ෂන් එක හම්බ වෙනවා අදාළ පුද්ගලයාට. එයා නැති වුණොත් එයාගේ ජීවිතාන්තය දක්වා එයා නැති වුණොත් එයාගේ වයස 80 වෙනකන් කලත්‍රයට ඒ කියන්නේ බිරිඳට නැත්නම් මහත්තයාට හම්බ වෙනවා. හරි එයාගේ වයස 80 වෙනකන්. එතකොට කියන්නේ ඒක මැරිච් එක නෑ වයස 80 වෙනකන්. මේ කියන්නේ දෙවෙනි පාර්ශ්වයට අනේක තමයි 80 වෙනකන්. නැත්නම් අදාළ පුද්ගලයා ජීවිතාන්තය දක්වා වෙනකන් ගන්න පුළුවන්. එයාට ලයිෆ් ටයිම් ජීවිතාන්තය දක්වා. 60න් පස්සේ එයා අවුරුදු 100 වෙනකන් හිටියත් ඒ 100 වෙනකන් හම්බ වෙනවා. ඔව් හම්බ වෙනවා. එහෙම. ඉතින් එතකොට තියෙන්නේ දැන් මේ දෙවෙනි පාර්ශවයට තමයි අවුරුදු 80 න් අවසන් වෙන්නේ. ඔව් දෙවෙනි පාර්ශ්වය අවුරුදු 80න් අවසන් වෙනවා. හරි. අවුරුදු 80න් අවසන් වෙන්නේ අදාළ මැරිච්ච පුද්ගලයාගේ වයස 80 වෙනකන්. දැන් හිතන්න ඔය 70 වෙන්නේ නැතුණා කියලා. ඔව්. එතකොට අරයාට හම්බෙන්නේ තව අවුරුදු 10යි. එයාගේ වයස 80 වෙන තව අවුරුදු 10යි නේද? ඒ වුණාට එයා කොහමද අර ඉතුරු 10 දෙකෙන් නැතුව අවුරුදු 18යි. ඉතුරු 10 අරගෙනනේ ජීවත්තුන් කාලේ. ඉතින් එයාම අරගෙනනේ. එයා අරගෙන එයාගේ වයස 80 වෙනකන් තමයි හම්බෙන්නේ. ඔව් සාමාන්‍යයෙන් එයා අවුරුදු 50 අවුරුදු 60න් මැරුණොත් ඊට පස්සේ එයාට සාමාන්‍යයෙන් අවුරුදු 20කම ඒ අදාළ දෙවෙනි පාර්ශ්වයට යනවා. ඔව් අවුරුදු 20ක් යනවා. ඔව් එතකොට මහත්තයා සාමාන්‍යයෙන් දැන් මරණය ගැන මහනවා ඉතින් කර්ම දෙයක් නැහැ. ඕවත් අහන්න බැදී නේද? ඉතින් සාමාන්‍යයෙන් මෙයාලා මේ අවුරුදු මේ දැන් සාමාන්‍යයෙන් උදාහරණයකට මම කියන්නම්කෝ දැන් 40 දී දැන් මම ඇප්ලයි කරනවා. දැන් මට 50 වෙනකොට මරණය සිද්ධ වුණා. එතකොට කොහොමද ඒක අවුරුදු 60 මගේ අර කාලය සම්පූර්ණ වුණාට පස්සේ නන්ද එතකොට මරණ පාරිතෝෂික එතකොට මෙහෙමයි මේ අවස්ථාවේදී මරණ පාරිතෝෂිකය බිරිඳට සහ දරුවන්ට නම් කරපු එක්කනට සහ දරුවන් බිරිඳට 150යි දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් ඊටු 150 දරුවන්ට බෙදෙනවා. ඕනනම් එක්කෙනෙක්ට දෙන්න කියලා අර දරුවෝ දෙන්නගෙන් ලියුම දුන්නොත් බිරිඳටම 100 අරන් දෙන්න පුළුවන්. නැත්තම් ඒ අවස්ථාවේ නම් කරලා තියෙන පුද්ගලයාට ඒ මරණ පාරිතෝෂිකය දෙන්න පුළුවන්. නැත්තම් ඒ අවස්ථාවේදී එයාගේ වයස අනුව පෙන්ෂන් එකක් විදිහට හරි ගස්සලා දෙන්න පුළුවන්. එයාට එහෙම දෙන්නත් පුළුවන්. නැත්තම් එකපාරටම එයාලට මරණ පාරිතෝෂිකය වගේ මේක දෙන්න පුළුවන්. ඔව් එකපාරම මරණ පාරිතෝෂිකයක් දීලා ඉවර කරන්න. ඒ තියෙන මුදල බැර කරලා එයාට 60 ඉඳන් පෙන්ෂන් එකක් හරි ගස්සලා දෙන්න පුළුවන්. එහෙමත් කරන්න. ඒක අවබෝධ අගිසුමේ තියෙනවා. ඒක තව දෙයක් කියන්න තියෙනවා මහත්තයා මේකේ මනුසවි කියන නම වෙනුවට දැන් අලුතෙන්ම යන නම තමයි විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප. විගමනික ඔය නමින් තමයි විශ්‍රාම වැටුප. හරි. මනුෂ්‍යය කියන්නේ මනුෂ්‍යගේ මෙතෙක් මේ හිතේ මනුෂ්‍ය නායකකාර අමාත්‍යවරයාගේ පටන් ගැනීමක් නේද?
කියන්නේ ඒ කාලයක තමයි ඔව් පටන් ගත්තේ. එයාගේ නමුත් ඒ කාලේ නමේ ප්‍රශ්න නිසා තමයි නම වෙනස් කරනවා. මේ රජයේ දෙයක් නිසා රජයේ විදියට විගමනික ශ්‍රමික විශ්‍රාම වැටුප කියලා තමයි යන්නේ. ඒක හොඳයි මේ එතකොට සම්පත් මහත්තයා එතන පැහැදිලිව කියන්න ඕන එතන මේ පැහැදිලිව කියන්න ඕන එතන දායක වෙච්ච කෙනෙක්ට කිසිම අසාධාරණයක් වෙන්නේ නැහැ. ඒ තියෙන පෙන්ෂන් එකේ තියෙන ප්‍රතිලාභ ටික හැම එකක්ම හම් වෙනවා. නම විතරක් ඉදිරියට රජයේ දෙයක් විදිහටම ක්‍රියාත්මක කරනවා. විගමනික ශ්‍රමික විශ්‍රාම විගමනික ඒකෙදි මේ මෙතෙක් තියෙන ඇප්ලිකේෂන් ලීෆ්ලට් ඒක අර විදිහටම එයයි. ඉදිරියට සිදු කරන හැම දෙයක්ම අලුත් නමකින් තමයි එන්නේ ඉදිරියට. දැනට ක්‍රියාත්මක වෙන්නේ අර නම් තියෙන ටික ඉවර වෙනකන් ඒ ටික යනවා. හරි. එතකොට මේ දැන් දෙවැනි පාර්ශවගේ මොනවද ඕනේ? දැන් මෙයාගේ પાස්පෝර්ට් කොපියයි ඩෙන්ටිටි කාඩ් කොපියයි. දෙවැනි පාර්ශවගේ දෙවන පාර්ශවයේ එතන ඇප්ලිකේෂන් එකේ යටම දාන්න තියෙනවා පසුරුමය. එතකොට එයාගේ ID නම්බරය සඳහන් කරලා නම සඳහන් කරලා තියෙනවා නම් ඒකට අනුව දාලා කටයුතු සිදු කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන මේගොල්ලන්ට පසුරුමය ඕන පසුව නම් කරන්න පුළුවන්. ඒ පළවෙනි අවස්ථාව බැරන. නෑ ඒ වුණාට සමහර විට ඊට කලින් නේද මොන හරි දෙයක් වුණොත් කොහොමත් ඒ ෂණිකව කරන එක හොඳයි නේ. ඒක නම් කරලා තියෙන එක හොඳයි. වඩාත්ම පසුව ඕනම් වෙනස් කරගන්න පුළුවන්. ඒකට වෙනම ෆෝමැට් එකක් තියෙනවා. ඒකට කරන්න පුළුවන්. ඕන කෙනෙක්ව තව ඊට පස්සේ චේන්ජ් කරන්න පුළුවන්. ඉතින් සමහර විට අවස්ථාවකදී වෙනස්කම් කරනවා. රූපේ දෙනක උදාහරණයක් කියන්න විවාහ වෙලා නැති උදාහරණයක් කියන්න විවාහ වෙලා නැති අවස්ථාවක දායක වෙලා තියෙනවා නම් ඊට පස්සේ විවාහ වුණාට පස්සේ බිරිඳගේ නමට වෙනස් කරන්න. ඒක තමයි. එහෙමයි. අන්න ඒක තමයි. දැන් එතකොට එහෙම වෙලා ඊට පස්සේ විවාහ වුණාට පස්සේ බිරිඳගේ නම. එහෙම නැත්නම් සමහර විට දෙමාපියන්ගේ නම තියලා ඊට පස්සේ ඕනනම් මේ දෙමාපියන් සමහර විට යාලා නැති වෙන්නට ඉඩ තියෙනවා. එහෙම වුණාට පස්සේ ඕනනම් මෙයාලා මේ බිරිඳගේ නමට මාරු කරගන්න පුළුවන් නේ? පුළුවන්. එහෙමත් පුළුවන්. සමහර අවස්ථාවල තියෙනවා සමහර ඩිවෝස් වෙනවනේ. ඩිවෝස් වෙන අවස්ථාවක ඒ කැමති එක්කනම් නම යෝජනා කරන්න පුළුවන් ඒ අවස්ථාව. ඒක තමයි. එතකොට ඒක හරි. දැන් එතකොට සම්පත් මහත්තයා දැන් ඔයාලා WhatsApp හරහා ඔයාලා අර ගිණුම් සහ ඩීටේල්ස් ටික එවනවා. මෙතනින් ඒ විදිහට තමයි අපිට මේ හැම අපි එක්ස්චේන්ජ් හරහා එහෙම මේ මුදල් ටික පේ කරන්න තියෙන්නේ නේ. ඔව් රජයේ ගිණුමකට දාන්න තියෙන වෙන ගිණුම් එකකටවත් දාන්න බෑ. පෞද්ගලික අංශ ගිණුමකට වගේවත් දාන්න නැහැ. එතකොට ඒ ගිණුමට දැම්ම කියන්නේ ඒ රිසිට් එක ඉදිරිපත් කරන්න ඕන. ඒ අවස්ථාව ඒක අපි චෙක් කරලා බලනවා මේ බැංක් රිපෝට් ගෙන්න ගත්තාට පස්සේ දවස් කීපකින් බැංකුවෙන් අපිට එවනවනේ බැංක් ස්ටේට්මන්ට්. අදාළ මුදල් ප්‍රේෂණය වෙලා තියෙනවද බලලා තමයි දායක අංකයයි අදාළ ඉදිරි කටයුතු කරලා ඔප්පුව හරි ගස්සලා යවන්නේ. ඔව් ඊට පස්සේ ඔයාලගේ ඉතුරු මේ ෆෝමැලිටිස් ටික ඉවර කරලා එතකොට මේ ඉතුරු වෙන කටයුතු ටික ඊට පස්සේ ආරම්භ කරනවා. ඔව් ඉතුරු කටයුතු හරි ගස්සලා එයාගේ නමින්ම වෙනම ගිණුමක් හරි ගස්සලා ඒකට අප්ඩේට් එකක් දෙනවා. ඊට පස්සේ ඒක සාමාන්‍ය දර දැන් එකවරට නැතුව මාසිකව දාන කෙනෙක් නම් එයාලා කෙලින්ම අර ඒ ගිණුමටමයි නැවත සල්ලි දාන්නේ. දාලා රිසිප්ට් එක ඔයාලට එවන්න ඕනේ. එහෙමනේ. ඔව් හැම මාසෙම දානවා නම් මාසිකව දාන එක නෑ ඒ රිසිට් එක ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට ඒකට අදාළ ගිණුම අප්ඩේට් කරලා අදාළ මාසිකව දාන කෙනෙක්ට වර්ෂ 2කින් වර්ෂ 3කින් වර්ෂ 4කින් මාසිකව පුළුවන් ත්‍රිමාසිකව පුළුවන්. එහෙම කෙනෙක්ට සාමාන්‍යයෙන් සර්ටිෆිකේට් එකක් දෙන්නේ. එයා සම්පූර්ණ ගෙවලා ඉවරන අවස්ථාවේදී අවුරුදු දෙකෙන් නම් වාරික 24න් හෝ ත්‍රිමාසික වාරික වලින් ගෙවලා ඉවරුනොත් ඒ අවස්ථාවේ 8කින් වාරික ත්‍රිමාසික වාරික නම් මාස 3න් 3ට එතකොට අවුරුදු 3න් නම් වාරික 36කින් හරි මාසික වාරික 36කින් හරි ත්‍රිමාසික වාරික 12කින් අවුරුදු 4කින් නම් මාසික වාරික 48කින් හරි ත්‍රිමාසික වාරික 16කින් ගෙවලා ඉවර වුණාට පස්සේ ඒ අවස්ථාවේ තමයි ඔප්පුව එයාට දෙන්නේ. දැන් එකවර ගෙවන කෙනෙක්ට හරි වාර්ෂික වාරික 5කින් ගෙවන කෙනෙක්ට හරි ඔප්පුව ඒ අවස්ථාවෙ දෙනවා. නැත්තම් දෙන්නේ පළවෙනි එක ගෙවුවට පස්සේ
මාසිකව හරි ත්‍රිමාසිකව ගෙවන අයට ඒ කියන්නේ අවුරුදු 2 3 4 අයට සර්ටිෆිකේට් එකක් දීලා ඊට පස්සේ ගෙවලා ඉවරනාට පස්සේ ඔප්පුවක් නිකුත් කරනවා එයාලට. ඔව් එතකොට ඊට පස්සේ තමයි ඒක මේක ලීගල් ෆෝම් එක ලැබෙන්නේ එයාලගේ අතට. ගෙවීම අවසන් වුණාට පස්සේ. ඔව් 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 දැන් එතකොට අපිට එකවරටත් ඒක ගෙවන්නත් පුළුවන් නැත්නම් මේ මාසිකව ගෙවන්නත් පුළුවන්. ඔව් මාසිකව ගෙවනකොට සාමාන්‍ය අර එකවර ගෙවනවට වඩා වෙනසක් තියෙනවා. ඔව්. මාසිකව ගෙවන මුදල පුංචි වුණාට මුළු ටෝටල් එක එකවර ගෙවනවට වඩා චුට්ටක් වෙනස් වෙනවා වැඩි වෙනවා. ඒ අනුව දැන් උදාහරණයක් කියන්නකෝ ඕන. එක උදාහරණයක් කියන්න. අවුරුදු 20ම කියන්නම්කෝ. අවුරුදු 20 එක්කනට 90000ක් දැම්මොත් 20000ක පෙන්ෂන් එක. ඔව්. මාසිකව දානවා නම් වාරික 24ක් දාන්න ඕන 4417 ගන්න. 4417 ගන්න. 4417 ගානේ වාරික 24ක්. 4417 ගානේ වාරික 24ක්. එතකොට කියනවා 1,06,8ක්. ඔව් එතකොට මුළු අවුරුදු දෙක 16000 ගානක් වැඩි වෙනවා නේ. එකපාර ගෙවනවා නම් 90000යි. ඔව්. එතකොට අර වාරික විදිහට ගෙවනකොට එතකොට අවුරුදු 3 ගාස්තුව චුට්ටක් වෙනස් වෙනවා. පොඩි වෙනස් වෙනවා. නමුත් මාසිකව ගෙවන ගාන ඒක අවුරුදු දෙකක් දක්වා චූටි ගානන්නේ ගෙවන්නේ. එතකොට යාර දැනෙන්නේ නැතුව ගෙවන්න පුළුවන් උද්දමනයත් එක්ක බලනකොට ඔක සාමාන්‍යයෙන් සමාන වෙනවා. එහෙම වුණත්. ඒක තමයි. ඔව් ඒක ඉතින් කොහොමත් ඒක දැන් එකවරට ගෙවන්න බැරි ආයෙට කොහොමත් ඒක සාධාරණ ගාණක් නේ. එහෙම නැත්නම් ඒක සාධාරණ. ඔව් සාමාන්‍යයෙන් නැත්නම් එයාගේ කැමැති විදිහටත් එහෙම කියන්නේ සාමාන්‍යයෙන් වාරික 10න් වගේ 5කින් වගේ නැත්නම් 9 වරට වගේ 5 වරට වගේ එහෙමත් හදාගන්න මෙහෙමයි. වාර්ෂික වාරික 5 තියෙන ක්‍රමය ඒක අවුරුද්දකට එකයිනේ ගෙවන්න තියෙන්නේ. ඒක වාරික 5කින් ගෙවලා ඉවර කරගන්න පුළුවන් වුණා. ඔව්. එතකොට දැන් අවුරුදු 2 ක්‍රමයකට යනවා නම් ත්‍රිමාසික වාරික 8යිනේ ගෙවන්න තියෙන්නේ. මාස 3කට සැරයක් 8යි. එතකොට මේ 8 ඉක්මනට ගෙවලා ඉවර කරගන්න පුළුවන්. අවුරුදු 2ක් යනකම් ගෙවන්න අවස්ථාව තියෙනවා. නමුත් ඉස්සල් මාස 8කින් හරි ගෙවලා ඉවර කරගන්න පුළුවන් වාරික 8. ඒ විදිහට තියෙනවා. දැන් කොහොමද එතකොට ඒක අමතර ඒව නැහැ. මේකේ ඉල්ල සාමාන්‍යයෙන් අර ඉන්වෙස්ට්මන්ට් එකක් වගේ තමයිනේ. ඉන්වෙස්ට්මන්ට් එකට එහා ගියපු දෙයක්. ඔව් දැන් හිතන්නකෝ 60ට ඉස්සලා දැන් මෙයා දායක වෙනවා. දායක වෙලා තියෙන්නේ වාර්ෂික වාරික එකට කියලා. පළවෙනි වාරිකේ විතරක් ගෙවලා තියෙනවා. නමුත් එයාට ඔප්පුවක් හම් වෙනවා. ඒ අවස්ථාවකදී එයා පූර්ණ බලතාවයකට පත් වෙනවා රටදී. කිසිම දෙයක් කරගෙන ඉහළ ගොඩනැගිල්ලකින් වැටලා කිසිම දෙයක් නැත්නම් වාහනයකට ඇක්සිඩන්ට් වෙලා ලංකාවට එන්න වෙනවා. ඊළඟ මාසෙන් නම් ගිවිසගත ඉතුරු වාරික 4 ගෙවන්න ඕනේ. ඊළඟ මාස නම් අදාළ පෙන්ෂන් එක ජීවිතාන්ත දක්වා ගෙවනවා. මේ කියන්නේ ඒක මොන හරි අනතුරකින් ආබාධිත වුණොත් එහෙම මොන හරි දෙයක් සිද්ධ වුණොත් අනතුරක් වෙන්න පුළුවන්. සමහරට මොකක් හරි හේතුවක් නිසා පූර්ණ බලතාවයක් වුණා. ඇඳටම වැටලා ඉන්න තත්වයක් ඇති වුණා. ස්වභාවික වෙන්න පුළුවන් අනතුරකින් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවකදී වෛද්‍ය වාර්තා එහෙම ඉදිරිපත් කරන්න තියෙනවා. නමුත් ඊළඟ මාස නම් ජීවිතාන්තර පෙන්ෂන් එක ගන්න පුළුවන්. ආයේ එයාට ගෙවන්න අවශ්‍යත් නැහැ ඊටු ටික. ගිවිසගත්ත පෙන්ෂන් එක දෙනවා. එකම දේ හරියට ගෙවන එක. ගිවිසුමක්නේ ඔප්පුවක් දෙනවනේ. සර්ටිෆිකේට් එකක් දෙනවා. එතකොට ඒකට අනුව හරියට ගෙවාගෙන යන්න. මම මේ උදාහරණ මේ සාමාන්‍යයෙන් මේ මම නිකන් අහන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් මේක මේ මුදල් දැන් අපි ගෙවන මුදල් වලින් මොන හරි දැන් ඔයාලගේ පැත්තෙන් දැන් මේක විදේශ සේවා සහ තවත් විවිධ අංශවල එක්කනේ කරන්නේ නේද? එතකොට මේක මේ මොන හරි දැන් ඒගොල්ලෝ මොන හරි ඉන්වෙස්ට්මන්ට් එකට මේක පාවිච්චි කරලා දැන් මේක සාමාන්‍ය මේ ගත්ත ගානට වඩා මඩංගු ගානක් දෙනවනේ නේද? ඒකට ඉතින් ඒක රජෙන් ඒක සාමාන්‍යයෙන් මේ මුදල පාවිච්චි කරනවානේ සමහර ව්‍යාපාරයට. හරි නැත්නම් වෙන මොන හරි මාර්ගයකින් පාවිච්චි කරලා ඒක වැඩි කරගන්නවා. ව්‍යාපාර වලට ඔක පාවිච්චි කරන්නේ රජයේ තියෙන නීතියක් තියෙනවානේ. ඔක මේ කියන්නේ ආයෝජනය කරනවා නම් භාණ්ඩාගාර බිල්පාත් භාණ්ඩාගාර බැඳුම් කරවාගේ සුරක්ෂිත දෙයකට විතරයි
ආයෝජන කරලා ඒක ඔව් අද අනාගතයේදී පෙන්ෂන් එක ගෙවන්න රජයේ මල්ටිපල් විදියට රජයේ ඕමනාවල් වලට ඒ මුදල් අරගෙන පාවිච්චි කරලා ඒකේ අර ගෙවන්න තියෙන පොලිය එහෙම දාලා එතකොට ඒක බැලන්ස් එක තවත් වැඩි කර ගන්නවා එහෙමනේ. රජයේ කියන්නේ උවමනාවල් වලට දෙන්නේ ඔව් මේක ඒක තමයි ඒක කියන්නේ වෙනත් ඒකේ ප්‍රොෆිට් එකක් එන multiple- විදිය නීති අනුකූලව සුරක්ෂිතව. ඒක තමයි ඒකනේ විශේෂයෙන්ම ඔව් ඔව් නීති අනුකූලව ඔව් අන්න සුරක්ෂිතව ඒක අනිවාර්යෙන් කන්ෆර්ම් මේක රිටර්න් ඉට්ස් බෑක් කමින් කියන තරමට තිබ්බොත් විතරයි ඒක දාලා ඒක ගන්න. එතකොට දැන් සාමාන්‍යයෙන් ඔව් ඉතින් කොහොමත් අපි ගෙවන්න ගානම ඔහොමම ස්ටොක් කරලා තිබ්බත් ඒ ගාන කොහොමත් වැඩි වෙන්නේ නැහනේ නේද? එතකොට ඒකට මොන හරි නෑ, නෑ. ක්‍රමයක් තියෙන්න බෑ. ගෙවන්න ක්‍රමවේද තියෙන්න ඕනේ. ඒක තමයි. ඒක හරියට වෙනම ඩිරෙක්ටර් බෝඩ් එකක් තියෙනවා. ඒකේ අදාළ තීරණය අරගෙන සුරක්ෂිත විදිහට තමයි අදාළ ෆන්ඩ් එක හරි ගස්සගෙන යන්නේ. අනාගතේ මොකද තත්ත්වගන්නක් කරලා ඕකේ අදාළ කාලෙදි පෙන්ෂන් එක ගෙවන්න පුළුවන් විදිහට තමයි හරි ගස්සලා තින්නේ ඔය ස්කීම් එක. ඒක තමයි. එතකොට මං හිතන විදිහට පැහැදිලි වුණා ඇති. අපි මොකද කරන්නේ දැන් ඊළඟට chart එකත් ඔබතුමා දානවනේ. මේකත් දාලා අනික දැන් මේ ඊට පස්සේ මම මේක පැහැදිලි කරනවා මෙන්න මේ වීඩියෝ එකත් අපි අප්ලෝඩ් කරලා මේකත් පැහැදිලි කරනවා. ඒකත් එක්කම මම මේ ඉන්ෂාල්ලා මම කොහොම හරි මම මේකට දායක වෙන්නම් පළවෙනිින්ම. හරිද? ප්‍රශ්නේ නැහැ. ඔව් එතකොට ඒකේ වැඩ කටයුතු ටික මමම දැන් ස්ටෙප් බයි ස්ටෙප් මම මොකද්ද කරේ මොකද්ද කරන්න ඕනේ මොකද්ද කරේ කියලා ඔක්කොම ටික මම කන්ටෙන්ට් විදියට හදාගෙන ඊට පස්සේ ඒක පබ්ලිෂ් කරලා මෙන්න මේ විදිහට මම කරගත්තේ කියලා. එතකොට තවත් මිනිසුන්ට මොටිවේට් එකක් එනවා. අනික ඒගොල්ලන්ට දෙනවත් භාවය තවත් වැඩිනේ. අනිවාර්යෙන් පුළුවන්. හරි ගස්සලා දෙන්න පුළුවන් ඒ විදිහටම. හරි. මට එනම් chart එක අර විස්තර ටිකත් එක්ක දාන්න. හරි ඕකේ. හරි මහත්තයා. ඔබතුමාගේ නමයි උපන්දිනේ මට මැසේජ් එකක් දාන්න. හරි නමයි උපන්දිනේ. හරි අනිවාර්යෙන්. හරි ඕකේ. හරි ගොඩාක් හරි. ස්තුතියි. එහෙනම් සුබ රාත්‍රියක්. Thank you. Good night. සුබ රාත්‍රී.